කරන්න ගන්න වේවැල් ශාකය තමයි මේ තියෙන්නේ. මේ ඉස්කෝලේ පාරේ මෙයා ගන්නේ ගන්න. ඕ යා ඒක මුල් උඩින් මේ තිබිලා තියෙනවා. ඒක නිසා. බලනවා කොහෙද වැටලා තියෙන්නේ. ගයිස් මොකක් හරි හෙල්ලෙනවා. මොකද්ද? කොල් මන්ද? මේ අපි ඉක්මනට මම බලන්න. අයියෝ අඩෝ ඒක මරියා. අයිවන් ගයිස් ඉතින් ඔන්න හිතුමතේ අපි අද කරන්න යන්නේ වෙනස්ම විදිහේ අලුත් වැඩක්. ඉතින් අද ඔයාලට පේනවන්න අතන ඈත තියෙනවා කැලේ. ඉතින් කැලේ මේ පැත්තේ ඉඳන් එහා පැත්තේ කෙළවරට කිලෝමීටර් 1.5 2ක් විතර තියෙනවා. දැන් ඉතින් වෙලාව හවස 4 පසුවේ විනාඩි 45යි. එතකොට අපි අද අභියෝගය තමයි මේ කෙළවරෙන් ඉඳන් එහා පැත්තේ කෙළවරට යන්න හම්බ වෙනවා 3 දෙනෙක්ට. අපි මෙන්න කුසපත් ඇදීමක් තියෙනවා. මේ කුසපත් ඇදීමෙන් සෙට් වෙන 3 දෙනාට මේ කැලේ මෙහා පැත්තෙන් එහා පැත්තට යන්න තියෙනවා. මේකයි කරන්න තියෙන්නේ වතුර බෝතලයක් මුකුත් අරන් දෙන්නේ නැහැ. පාර හොයාගෙන යන්න තියෙන්නේ. බලමු අපි 5-6 දෙනාගෙන් අපි 6 දෙනෙක් ඉන්න අපි ටීම් එකේ 6 දෙනාගෙන් කාටද මේ අභියෝගය හම්බෙන්නේ කියලා මේ පැත්තේ කෙළවරෙන් ඉඳන් එහා පැත්තේ කෙළවරට යන්න ඕනේ. ඒ යන අතරමඟදී අපි විශේෂ දැන් ලකුණු කිහිපයක් ලකුණු කරලා වෙනස් පොඩි වැඩක් තියෙනවා. අපි ඉස්සරහින් කතා කරමු මේක. ඒ වැඩ ටික කරන්න ඕනේ. බලමු මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් කාටද කියලා. අපි ඊට කලින් කුසපත් ඇදලා බලමු කාටද සෙට් වෙන්නේ කියලා. හරි ගන්න. තමන්න කැමති කුසපතක් ගන්න. හරි. දැන් ඔගේ තියෙනවා කැලේ යනවා කැලේ යන්නේ නැහැ කියලා. කැලේ යන්නේ නැහැ කියන කට්ටිය කවුද? කැලේ යන්නේ නැහැ කැලේ යන්නේ නැහැ. හරි. අපි ශාලිකටත් කැලේ යන්නේ නැහැ කියලා සෙට් වුණා. කරුමෙටම මෙන්න මට කැලේ යනවා අකුරු නැකත යා මගේ අකුරු ඈ වේද අකුරු තියෙන්නේ. කැලේ යනවා ඔයාලට මම හිතන්නේ කැලේ යනවා පෙන්නන්නේ ඉතින්. මෙන්න ඒ ඩබල්. එතන මමයි සිතිජයි නෙත්සරයි. ඔන්න අපි තුන් දෙනාට තමයි කැලේ යන්න සෙට් වෙන්නේ. බලමු පාර හොයාගෙන කැලේ යන්නේ මෙහා කෙළවරෙන් එහා කෙළවරට යන්න ඕනේ. එහා කෙළවරේ අපේ කැලේ යන්න තුන් දෙනා එහා කෙළවරේ අපි පිළිගන්න එහා පැත්තේ මල් මාලත් අරගෙන ඉන්නවා. අපි කොහොම හරි අභියෝගය ජයග්‍රහණය කරන්න මෙහා පැත්තේ එහා කෙළවරට ගිහලා ටයිම් එකක් දෙනවද ඔයාලා? මොකද ටයිම් එකක් දෙනවද? ටයිම් එකක් දෙනවද? ටයිම් ඕනේ නැහැ. හරි ටයිම් ඕනේ නැහැ කොහොම හරි යන්න දෙන්නේ වතුර තිබා. වතුර තිබුණා වතුර යන්න දෙන්නේ නැහැ. බඩ වතුර ඕනේ නැහැ. වතුර නැත් අපි යන්න. හරි අපි කැලේ ගිහින් බලමු ගයිස්. අමුතු දේවල් ගොඩක් කැලේදී හම්බෙයි. ගයිස් ඔන්න අපි දැන් යන්නයි යන්නේ. මෙන්න මගේ ටීම් එකේ තුන් දෙනා. සිතිජ මේ පැත්තෙන් අපේ එච්චර ඉන්නවා. මෙන්න ශාලිකේ ටීම් එකේ තුන් දෙනා. ශාලික සකින්ද මෙනුර ඔන්න අපි තුන් ඒ තුන් දෙනා තින්නා. ඉතින් අපි යන්නේ. මොකද කියන්නේ? අපිට මොකක්ද අන්තිමට කියන්නේ ඔයාලට? මම්මුලාවැල් පෑගේ මම්මුලාවැල් පෑගේ පරිසරයේ යන්නම්. ඔයාලා එහා පැත්තෙන් අපි ගන්න එනවද? අනිවාර්යෙන් ට්‍රේවල් එක ඇවිල්ලා ඉන්න අපේ වතුර බෝතල් එහෙම අපි ඔක්කොම ගෙනල්ලා හරි හරි කන්න ඕනේ කියනවද? කන්න කියන්නකෝ. හරි කණ්ඩායම් පොණ්ඩේ අරගෙන තුන් දෙනා එහා පැත්තෙන් එනවලු. එනයිති අපි තුන් දෙනා ගමන ආරම්භ කරන්නයි යන්නේ. යා හරි ඉස්සරහට ලස්සන සියඹලා ගහක් අපි එදින තමයි ගමන ආරම්භ කරන්නේ. එහෙනම් ගයිස් අපි යනවා පරිසරේ. ජයවා බුත්සර්ණයි. කො තුන්දෙනා ගියා දැන් අන්න අතනින් ඇතුළට ගියේ. අපි තුන්දෙනා විතරයි ඉන්නේ. ඕන් කවුරුත් නැහැ. ඒ තුන්දෙනා ගිහිල්ලා ඉන්නේ. අපි දැන් වීල් එකේ එහා පැත්තේ අයිනට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ගමන ආරම්භ කරා. ඉතින් ඔන්න අපි තුන් දෙනා යන්න ගමන ආරම්භ කරලා. ඉතින් ඔන්න ගමන ආරම්භය යන් ඉතින් ඉස්සරහට කිලෝමීටර් 1.5ක් 2ක් විතර අපිට පයින් එහා පැත්තේ කෙළවරට යන්න තියෙනවා. ඉතින් පාර හොයාගෙන යන අභියෝගාත්මක ගමනක් තමයි අද අපි යන්නේ. ඉතින් ගයිස් හරි අපූර්ව ලස්සන කැලයක් තමයි ඉතින් හතර වටේ ලස්සන ගස් වලින් පිරිච්ච සුන්දර කැලයක් මැදින් තමයි අද අපි මේ ගමන යන්නේ. බලමු ඉතින් රැ වෙන්න කලින් යන්නත් ඕනේ යන් ඉස්සරහට. ගයිස් ඔන්න අපි සෙට් එක ලොකු අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවක්. පාර මේ පැත්තට තියෙනවා මේ පැත්තට තියෙනවා මේ පැත්තටද මේ පැත්තටද අපි මේ පැත්තටකින් බලමු. මම දැන් මෙහෙන් යන්න දෙන්න. යන් ඉස්සරහට මේ පැත්තට. හරි ගයිස් ඉතින් අපි ඔන්න අපි තෝරගත්ත පාරේ එනවා. බලමු අපිට යන්න පුළුවන් වේද කියලා එහා පැත්තේ කෙළවරට.
යා ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. උන් එහා පැත්තෙන් එන්නේ අපිට මේ පාරෙන් කෙලවරෙන් එකට හම්බෙන්නේ නේද? යම් බලන්න. ගයිස් අතරම පට්ට කැලේ මාර ලස්සනයි. හවස් යාම හින්දා මාරම ලස්සනයි. වටපිටෙන් කුරුල්ලන්ගේ කීචි බීචි නාදේ හරි අපූර්වයි. බය තියෙන ඌරු හිමිදිද කියලා. මාර කේස් එකක් තමයි උනේ. අපි අතනින් ඇතුල් වුණ පාරගාවටම තමයි ආයේ මේ ඇවිල්ලා තියෙන්නේ. එතන ඇතුල් වෙච්ච තැන හැපැත අපි මේ ආයේ ඇවිල්ලා තියෙන්නේ. පාර වැරදිලා අපිට දැන් ඉතින් අපිට වෙන්නේ ආයෙත් අර ආපාරේ හැපැතට යන්න. අපිට සිරි වෙනවා පාර වැරදුනා අපිට. මන්ටි අර පැත්තේ යන්නේ. කියන දේ ඇහුවේ නෑනේ. පොඩි හිටියන් කියන දේ තහන්න ඕනේ. යන් ඉස්සරහට. අයියෝ එච්ච වැඩේ. එනේ එච්චර පාර වැරදුනා ගියහන්. ගයිස් ඉතින් වෙන්න අපේ නෙට්තර මල්ලි දෝනිත් එක වලක් කඩර ගමන් ඉන්න ඔන්න හකවලා ගත්තා. කවන්න යන් ඉස්සරහට. පාර වැරදිලා ආයෙත් අපි ආපාරම යන්නේ. ඉතින් ගයිස් ඔන්න අපි තුන්දෙනා ට්‍රේවිල් එකේ කැලේ මේ පැත්තට රක්ෂිතේ මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. අර කට්ටියත් එහා පැත්තෙන් ඇතුල් වුණා. දැන් වෙලාව 5:02යි. 5:02යි වෙලාව. එයාලා එනකොට එන්න ඕනේ පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේකෙන් එළියට එන්න පුළුවන්. තව එකක් ඉස්සරහා තියෙනවා. ඒ දෙකෙන් තමයි එයාලා එන්න ඕනේ. බලන් ඉමු නේද ඉතින් එනකම්. කොහමද විනාඩි 20ක් පැය භාගයක්වත් යයිනේ. මතක නේද කන්ද නගින්න නේවා විනාඩි 20 කියලා. ඕකගේ පොයියනේ තියෙන්නේ. ආව් වෙන්න අනිත් පාර. ඔන් ওই පාරවල් මේකයි අන්න අතන තියෙන පාරයි ඔන්න ওই පාරවල් දෙකෙන් වීල් එක තියෙන්නේ. එන්න එතනින් පාරක් තියෙනවා. ආයෙ මෙතන පාරක් තියෙනවා. ওই පාරවල් දෙකෙන් තමයි එන්න ඕනේ තුන් දෙනා. අපි බලන් ඉමු. විනාඩි කීයක් යයිද කොහොම එයිද කියලා. ඉතින් මේ අපි ආපු කැලේ විශේෂත්වය තමයි මහෝගනී ගස් පිරිච්ච කැලයක් තමයි තියෙන්නේ. මේ ඔයාලට පේනවද? වසර 100ක් විතර පැරණි බදා ගන්නවත් බැරි විශාල මහෝගනී ගස් රාශියක් මේ කැලේ තියෙනවා. අර ඔයාලට ඈතත් පේනවා මේ විශාල මහෝගනී ගස් රාශියක් තියෙනවා. මේ වගේ ලස්සන මේ වගේ මහෝගනී ගස් විශාල ප්‍රමාණයක් ඉස්සරහට අපි යම් බලන්න. ඉතින් ගයිස් අපි දැන් ගමන පටන් ගන්න ටික ටික ඉස්සරහට යන ගමන් තියෙන්නේ. දැන් ඉතින් අපි මේ රක්ෂිතේ මහෝගනී කැලේ තමයි ඉන්නේ. මේ විශාල මහෝගනී ගස් අර බදා ගන්නවත් බැහැ. සිරිජ මල්ලි. සිරිජ එනවා කිව්වන්ද? මේ ගයිස් මගේ යාළුවෝ ටික පරක්කුයි මේ බදා ගන්නවත් නැති මහෝගනී ගස්. මෙන්න මේ හේද මේ මහෝගහ බදාගෙන පෙන්නනවා. මහෝගහ බදා ගන්න තියෙන්නේ. මහෝගහ බදාගෙන පෙන්නන්න. මහෝගහ බදා ගන්න බෑ කියලා. පතරංග මහෝගස් තියෙන මෙන්න. මේ මහෝගහ බදාපුවට අර පැත්තට වල බදා. ඔය බදා ගන්න කියන්නේ. අර බදා ගන්න බෑ අන්න සීසමල්ලි මේ දැක්කද මහෝගනි ගහ බදා ගන්නවත් බැරි තඩි මහෝගන මේ වගේ මහෝගස් ගොඩක් එහා පැත්තේ තියෙනවා යන් ඉස්සරහට බලන්න. කොහෙද ඉන්නේ? කොහොම මේ මදුසංග කොහෙද ඉන්නේ? කැලේ කොයි හරි මැදක් වගේ ඇවිල්ලා දින්නේ. අපි නම් අතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ආ හරි එනවාක විනාඩි 15ක් 20ක් ගිහිලා තියෙනද? අර මේ අපේ අර පළවෙනි වීඩියෝ එකේ තියෙන දිහා පැත්ත හම්බුණාද ඔයාලට? මේ කොහෙද බංගලා කන්ද? ඔව් ඒක පෙන්වනවද කට්ටිය? හරි මේ එහෙනම් විනාඩි 10ක් 15ක් යයිනේ තව ඉන්න නේද 20ක්වත් යයිනේ.
කෝල්ලයක් ගන්නවක මකට අවිල්ල තව ගයිස් දැන් ඉන්නේ මේ සුන්දර කැලේ මැද හරියේ. ඉතින් මං ඔයාලට ටික පල්ලේ ලස්සන ඇල පාරක් තියෙනවා කියලා. ඉතින් අපි යන්නේ ඇල පාර බලන්න. අපි කොළොසෙට්ටේ පිටිපස්සෙන් එනවා. ඉතින් මගේ තුන් දෙනා ඇල පාර බලන්න තමයි යන්නේ. යන් ඉතින් ඉස්සරහට මං ඔයාලට ඇල පාර පෙන්නන්න. හරි. තව පල්ලේ තමයි තියෙන්නේ ඇල පාර. අන්න අතනින් ඇල පාර. ඒ මචල්ලා අන්න ඇල පාරේ. කොබම්මු. නෙත්සර සිතිජ කොහෙද බං ඉන්නේ බලා පොඩ්ඩක් ඉන්න මේ ගයිස් සෙට් එක පාර වරද්දගෙන මම උන් හොයාගෙන ඉන්න ඔහෙ නෙමෙයි බයි යන්නේ ගයිස් උන් පාර වරද්දගෙන ඔහෙ නෙමෙයි මෙහෙනවා ඔහෙ නෙමෙයි යන්නේ වැරදුනා පාර වරද්දකට කට්ටිය මෙතන පාරට වහින්න යා මෙතනින් පල්ලෙට තමයි යන්නේ. එනකොට අර මං ඇලක් තියනවා කියලා පෙන්නන්න එනවා කියන්නේ. ඔයාලා ගිය පාරෙන් ගියොත් එහා පැත්තේ කෙළවරට යන්න බෑ ඔයි. මෙතනින් යන්න තියෙන්නේ. මං කිව්වේ ඇල පාර. තාම වතුර ඇති. මෙන්න ගයිස් ඇල පාර දැන් වතුර නැහැ. පොඩ ඉන්න මම පල්ලටින් පෙන්නු. ඉතින් ගයිස් මං කිව්වා මේ කැලේ මැද ලස්සන ඇල පාරක් තියෙනවා කියලා. ඉතින් මේ ඇල පාර තමයි ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ලොකු වර්ෂාවක් නැති හින්දා ඇල පාරේ පුංචි වතුර පාරක් විතරයි යන්නේ. හැබැයි මතකද අර දිට්ඨා දවස්වල මේ ඇල පාර දෙගොඩ තලා ගියා කියලා තමයි ආරංචි වෙන්නේ. එන්න නම් බැරි වුණා. මොකද ඒ දවස්වල ලොකු ආපදාවට මොන දෙන සිද්ධ වෙච්ච නිසා එන්න බැරි වුණා. ඉතින් ලොකු වතුර පාරක් යන්නද මොකද අර පැත්ත අර මුල්ලේම ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වතුර පාර ඒ දවස්වල මේ ගම්වල මිනිස්සු මේ ඇල පාර අර එහා පැත්තේ කෙළවරේ දිය නෑව කියලා තමයි සඳහන් වෙන්නේ අපේ අත්තමුත්ත කාලේ. එහා පැත්තේ දියත් නාලා දිනනවා. එතන තියෙනවා තැනක් අපිට දැන් බලන්න වෙනවා මදි. මොකද අපි මෙතනින් එහා පැත්තේ කෙළවරට තමයි යන්න ඕනේ. මේ කන්ද නැගලා පල්ලම් බහරට තමයි එහා පැත්තේ කෙළවරට යන්න තියෙන්නේ. අපි යන් ගයිස් එහා පැත්තේ කෙළවරට. වේවැල් කෝටු නාරංසියම් බල අතු ඉස්කරණ කාලේ ඔයාලා හරි ලස්සන සින්දුවක් අහලා ඇති. මං අද තියන්නේ වේවැලක්. ඉතින් මේ වේවැල් නිෂ්පාදනය කරන්න ගන්න වේවැල් ශාකය තමයි මේ තියෙන්නේ. මේ ඉස්කෝලේ පාරේ මෙයා ගන්නේ ගන්න වේවැල්. ඉතින් වේවැල් නිෂ්පාදනය කරන්න යන වේවැල් ශාකය තමයි මේ තියෙන්නේ. ගයිස් මේ වේවැල් ශාකය කටු පිරිච්ච ලං කරන්න මම එන්න මෙන්න. වේවැල් ශාකය හරි කටු පිරිච්ච ගහක්. මේ විශ්ව කටු මේ මෙන්න. මේ බේනවා. මේක ඇතුළ තමයි වේවැල් සුද්ධ කරලා අර ඔයාලට අපි ඉස්කෝලේ දනුවන් දෙන වේවැල් කෝටු නාරංසිය බලතු එකේ ඔයාලට දනුවන් දෙන වේවැල් නිර්මාණ කරන ඒ වගේ වේවැල් කූඩ වේවැල් කර්මාන්තේ ලෙනිලා භාවිතා කරන වේවැල් ශාකය තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ රක්ෂිතේ වේවැල් බොහොම අපිරලා දෙලා මේ එහා පැත්තේ වේවැල් බලා ගන්න පුළුවන්. හරි අපි ඔහොම ඉස්සරහට යමු. යන්න. ගයිස් එනවාද අමුතු සද්දයක්. අහල පුරුදු කුරුණ ආදියක් නේද? ගිරවුන්ගේ සද්ද තමයි ඇහුනේ. ඉතින් මේ රක්ෂිතේ බොහෝ තැන්වල ගිරාබෙන පිහිටලා තියෙනවා. ගිරවුන් රාශියක් ගැවසෙන ස්ථානයක් තමයි මේ රක්ෂිතේ මේ කොටස කියන්නේ. ඉතින් ඒ ගිරවුන්ගේ කීජිපිජි නාදය තමයි ඔයාලට ඇහෙන්නේ. අපි අපේ ගමනේ තවත් සුවිශේෂී කඩිමකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ කන්දක් තරණය කරන්න. මෙන්න මේ කන්දේ උඩට යන්න ඕනේ. ඒක තරණය කරන්න තමයි ඔන්න අපේ සෙට් එක ලෑස්තිලා ඉන්නේ. මේ මොකද කියන්නේ මේ ගමන ගැන? කරුමෙටද මේ කරුමෙටද අපිට ටෝකන් එක හම්බුනේ කියලා යනවා කියන එක. ඔව්. ඈ? ඔව්. එදත් මට මර කන්දක් යන්න සෙට් වුණා. අද උඹලා දෙන්න සෙට් කරා මට මේක යන්න සෙට් වුණා. කරුමෙටම හම්බෙච්ච අදකොද? ලබන සතියෙන් ඊළඟ ටුවර් එක නම් මල්ලි අරුන් තුන් දෙනා යවන්න ඕනේ. ඊළඟ යවන්න ඕනේ. අපි තව ටුවර් එකක් තියෙනවනේ. ඒක යවමු. බලමු අදත් කම් දන්නේ බම් මේ. ඒකට පට්ටනේ ඒවා. බල ඇවිල්ලා නැහැ නේ මේ පැත්ත කලින්. නෑනේ. අත්දැකීම් ගන්න මලි ජීවිතේ. ඒස් කොල්ලෝ කාලේ මේවා කරන්න ඕනේ. ඔව් යා ඒක මුල් උඩින් මේ තිබිලා තියෙනවා. ඒක බලනවා ඒක වැටලා තියෙන්නේ. වැස්සර වෙන දින අර දවස්වල? ඔව්. ඔලු පත ගහක් කොයි. පොඩි ගහක් නෙමෙයි පත ගහ. මේ මට මහන්සිය ඔයි. උඹට මහන්සි නෑ? ඈ? ඒ නෑ. අයියර වතුර ඇරන්න එපා කියවනේ. සත්තුත් ඉඳලා තියෙනවා ඒක. ඉඳලා තියෙනවද? ඔව් මේ.
වැටිච්ච ගහේ ප්‍රයෝජන ගත්ත කට්ටිය මම හිතන්නේ ඉත්තෑව ඌරෝ මෙතන ඉඳලා තියෙනවා මේ පොට් එකේ මේ මම වෙන තමයි දෙයක් කියනවා මේ මේක මචං මේ ඉස්සර ඔය කීප දෙනෙක් මචං මෙතේ ගමේ කැලේ දැන් දැන් ලිල්ලා මැරලා දිනවලුවා එහෙමද සීරියස් බයලා අපි අපේ ගමනේ ඉතින් කියන්නේ අන්න ඒක තමයි ආදරේ මචං මමට මාන්සි මල්ලි යංග 5:22යි වෙන වෙලාව 5:22යි පට්ට පරක්කුයි අපි අරන් බලමු වෙන වෙලාවට වැඩිය පරක්කුයි ගඩ කොහෙද ඉන්නේ තාම කන්ද ගාවටවත් ආවේ නැද්ද තාම කන්ද ගාවට ආවේ නැහැ එහෙමද පාර දන්නවනේ පාර අවුලක් නැහැනේ තාම පාර අවුලක් නැහැ කියන්නේ අවුලක් නැහැ මේ කන්ද නගින ගමන් බලන්න හරි ආමන්නේ කිසි ප්‍රශ්නයක් උන්නේ නැහනේ තුන් දෙනා පරි මොකද අර හොල්මන් ගේට් එක අර මේ කලින් කතාවනේ බලන්න මේ අට්ටි කිව්වද ගෙලිලා මැරලා කියලා ඔව් මම මොන්ඩේ කිව්වට පස්සේ මම බය වෙලා හරි වාකරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන් අපි ඉන්නවා මේ පැත්තට එලා අපි ඉන්නේ අර බෙල්ල වෙලා දාගත්ත අර මිනිහ බෙල්ල වෙලා දාගත්තේ ඉතින් යකෝ අපි ඉන්නේ එතන ඉන්නේ මේ පැත්තේ ඔයාලා ටික හුවක් එහෙම දෙන්නකො ළඟට ආවොත් එහෙම මේ අහලා දෙනවා සින්දුවක් අර රාස්සිගේ අවුව වැඩි දඹරන්න නුඹේ කෙහෙරල කියලා බලපන් ඔය මහව ගස්සල ලස්සන එලියක් වැටලා තියෙනවා ඔන්න ඔකට තමයි රාස්සිගේ අවුව කියන්නේ හරි හැබැයි අර දඹ රත්තරන් පාටින් දිලිසෙන්නේ මේ රාස්සිගේ අවුව වැඩි දඹරන්න නුඹේ කෙහෙරල කියන්නේ ඒකට තමයි අර රාස්සිගේ අවුව කියන්නේ ඕකට වා ඔව් නේද හවස වටන එක ඒවට මරුනේ වයිබ් එක ඔව් ගයිස් බලන්නකෝ මේ තමයි ස්වභාව දහමේ ලස්සන ස්වභාව දහමේ අපූර්වත්වය මේ වගේ තැනක නිදහස ඉන්න තියනවා නම් කුරුල්ලන්ගේ කීචි පීචි නාදේ හරි අපූර්වයි දැන් වෙලාව 5:05 විනාඩි 25යි දැන් නම් අමාරුයි අරුන් කරෙන් ගෝල් එකක් ගත්තා මොකද බෙල්ලේ වල දාගත්ත මගුලක් කතා කරගෙන දැන් නම් බයෙන් යන්නේ මට සිරි වෙනවා පාර හොයා ගන්නත් බෑ යන් ඉස්සරහට දැන් ඉන්නේ කන්ද උඩ තමයි දැන් ඉන්නේ හයි බයලානේ ඉන්නේ මේකද කියන්නේ කොටේද කියන ගම මල්ලි ඩබටස් ඔයාලට මේ පේනවනේ බිම හාරලා හුරලා වගේ මේ තමයි ඌරෝ ඉන්න තැන එකක් පේනවද මොකක් හරි පොඩ එන ගයිස් කෝ දරහරි මන් දැක්ක නිකන් ඊ මොකද්ද වගේ ගයිස් මොකක් හරි හෙල්ලෙනවා මොකද්ද හොල්මන්ද මේ අපි ඉක්මනට මම බෑ ගයිස් ඉක්මනට යන්න ඕනේ මොකක් හරි සද්දයක් එනවා අපි ඉක්මනට හොල් පැත්තට යමු ඌරෝ හරි මොනවා හරි ඉන්නවා අපි ඉක්මනට ඒ පාර හොයාගන්න කොහෙන්ද බල ඉක්මනට වරේ ගයිස් මම වැටුණා ගයිස් මෙන්න මම වැටුණා ගයිස් මම වැටුණා අම්මේ කොන්නම කරුණා බා අනේ අම්මේ ය බල මම මැරෙන්න බලන් ඉන්නේ යන් ගයිස් බලන්න අය උඩටස් අම්මෝ ගයිස් ඉක්මනට බලන්න ඒ රෑවෙන් ළඟයි බා හයිඩ ළඟයි එනවා යන්න අර ඉක්මනට නෝ යන් වැටෙන්න එපා හරි සද්ද වලට බය වෙන්න එපා යන් ගයිස් අපි දැන් කලබලෙන් යන්නේ අමුතු සද්දයක් ඇහුණා අපේ සීජේ මාලේ තමයි මේ සද්දේට බය වුනේ යන් ඉස්සරහට ඉක්මන අර බයෙන් දුවන් යන ඉක්මන බයෙන් දුවන් එනවා සීජා මාලේ තමයි බය වුනේ මේ වැටුණත් එක්ක දැන් අඩි දැන තමයි පළට බහින්න ඕනේ ඒ කොහෙටද මම බහලා යන්නේ ඒ සොන්න ලොකු කලබෑගෙන එකට පද්දලා තියෙන වෙලාවේ අර එහා පැත්තේ කෙලවර ඉන්න උන් ටික වීඩියෝ කෝල් එකක් ගන්නවා පොඩකින් ආන්සර් කරලා මොකද්ද උනේ
මේ සිතිජා මොකද්ද දැක්කා බං මම වැඩුණාත් එක්ක පල්ලට දුවගෙන ආව බස බස ගාලා සිතිජාර උඩ මොකද්ද දැක්කා කිව්වා ඊළඟට මේ අර ගහ බං අපි එතන ඉන්නේ කොහොමද වෙන මේක තමයි මචං බෙල්ල වල දාගත්ත ගහ අපිට උඹ දැන් මේ මාර කේසයක් වෙලා තියෙන්නේ කියන්කෝ පාර හොයාගන්න දැන් කිඹුත් පාර හොයාගන්න බැරි කේස මේ බලපං උඹලට පේන්නේ නැතුව ඇති මේ බලපංකෝ හතර වටේ මේ තනි කැලේ තියෙන්නේ ඔක්කොම එකයි කොහෙට යන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ මේ අපි පාර ලකුණු කරගෙන එන්නද බලන්න එනවා පාර ලකුණු කරා උඹලට එන්න පුළුවන්ද මේ මුම් බය වෙලා බං මේ සිරිජයි නෙච්චරයි ඒ තමයි දැන් අපි එළියට ගන්න එපා වල මාර කේස් එක මයි කකුලත් මා කරනවා බදන වැටෙනවා පාර පහමාර වෙලාව මේ උඹලා බලහන් මොකක් හරි අපි බුලන් තරම් එමින් පළට එන්න උඹලා ඇවිල්ලා හුවා කර දියන්කෝ අපි හුව දෙන්න හරි හරි ඕකේ කියලා සෙට් වෙනවා කොනකට අපි බලන්න හරි බඩ ඇහෙනවද බලන්න ඇහෙනවද ඇහෙන්නේ නැද්ද ආයි කියන්න බලන්න හරි ආවට ඇහෙනවා ඒ කියන්නේ ඔය පැත්තට ඕකේ කියන්න උඹලා තූකියගේ වරෙන් ගොය හරි කියනවා උඹලා ඉන්නේ දැන් හුවා දියන් බලන්න ආයෙක වීඩියෝ කෝල් එක හුවා විතර ඇහෙන්නේ කමන්නේ පාරුවන් එන්න හරි අපි එන්න හරි යමු අර මෙන්න කකුලත් කැපිලා ලේත් වෙනවා වැඩිච්ච පාර මේ බලපන් මේ දැන් අපි ඕක තියහන් අපි කොහමද බලට එනවා තියහන් හරි ගයිස් ඉතින් දැන් අපි තුන් දෙනාත් යන්න හදන්නේ කැලේ ඇතුළට මෙතනින් අපි යන්නේ නේද පළමු අපි දැන් කොහේ හරිද ඉන්නේ කියලා මුන් ගිහිල්ලා යන්න බෑ මේ පාරවල් නෑ ඉතින් මේ සැරේ වැස්සට හොදන් ගිහිල්ලා නේද ඔක්කොම හුවක් දාන බලන්න කොල්ලෝ පාරවල් දෙක තුනක්ම තියෙනවා මොකද ගන්න ඇලපාර දිගේ යන්න මේ ඇලපාරක් තියෙනවා ඇලකියට වතුර එහෙම නෑ අපි ඇලපාර දිගේ යනවා දැන් හොයාගෙන කොහෙන් හරි හම්බෙයිනේ කට්ටිය ලස්සන දෙයක් පෙන්වන්නද බලන්නකො බිම්මලේ ලස්සන කහපාට බිම්මලක් අර හදනක් තියෙනවා කොටේ තමයි මේ බිම්මල හැදලා තියෙන්නේ ලස්සන බිම්මලක් මේ බලන්නකො ගයිස් බලන්න මේ ඇලපාර දිගේ තාම වතුර එනවා අපි තුන් දෙනා යනවා ඉතින් අපේ කොල්ල තුන් දෙනා තනි කරන්න බෑනේ මේ වෙලාවේ වැඩ තුන් දෙනා වගේ ගියාට තුන් දෙනාට පාර හොයාගන්න බැරි වෙලා අප්පඩ සිරි හුවක් දාන්න බලන්න යා ඕ ගයිස් බලන්නකො ඉතින් ඒකෙත් ඇටි මෙන්න මෙතනින් තමයි උල්පත තියෙන්නේ එතනින් එහාට වතුර තියෙනවා මේ එතනින් උඩ වතුර කලඳක්වත් නැහැ ඒකෙත් ඇටි ස්වභාව ධර්මය කියන්නේ මහා අපූර්ව තැනක් කියලා කියනවනේ මේ අපි හරිනම් මහන්සි අපි හරිනම් යන්න ඕන ගමනක් නෙමෙයි මේ අපි යන්නේ ඕ දැන් කෝල් ගන්නවා කට්ටිය ඒ කෝල් ගන්නවා හෙලෝ මොකද උනේ අපි ඇවිල්ලා ඉන්නේ අපි තුන් දෙනා එන ගමන් ඉන්නේ වීඩියෝ එකකුත් දාගෙන උස්සන් දෙන්න වෙන්නේ අපි එනවා අර ඇලපාරක් දිගේ එනවා අපි උඩට ඇලපාරක් පේන්නේ ඉන්නකෝ අපි ඇල ඉවරෙන් තැනට ඇවිල්ලා හුවක් දාන්නම් හරි ගයිස් දෙන්න ඉතින් අපි කෝල් එකෙන් පස්සේ ආයෙත් ගමන යනවා ආයෙත් කියන්නේ අපි නැවැත්තුවේ නෑ පටන් ගන්න වෙලා ඉඳලා දිගටම යනවා මගේ යාළුවෝ දෙන්න ඉස්සරහින් යනවා මම පිටිපස්සෙන් යනවා ඕලා ආවට
අරුන්ගේ හූ ඇහෙනවා අපිට තවත් ලාවටම. අපේ කාටවත් හූ කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඕන් ඇහෙනවා. රිලා හූ කියනවා. කෑ ගහනවා වගේ. තුන්දෙනා හූ කියන ඇහෙනවා. ආයෙ පල්ලටම බයින්නේ. මෙතන දිගට යන්න. ඉතින් guys අමාරු කියලා බැලුවා නේ අපිත් දැන් මීටර් 500ක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. ඔය සම්පූර්ණයෙන්ම කැලෑ විතරයි පේන්නේ. අපි ඉන්දියේ පාරක් ගාව අපි දැන් මාර ගුදුරක් ඇවිල්ලා තියෙන්නේ. තාම මෙයාලා හම්බුන්නේ නැහැ හැබැයි හූ කියනවා ඇහෙනවා. අය හූ කියනවා මල්ලේ. සද්දේ මේ කෙලින් වගේ එන්නේ. ඔය කෙලින් පාලට බහින්න බැරිද දන්නේ යාලට නේ. අපි කෝලයක් කරන් බලමු. අපි ඇහෙනව නේද කියලා. හරි. user busy කියලා වැටෙනවා. user busy කියන්නේ මට කෝල් එක ගන්නවා ඇති. guys දැන් අපිට අර කට්ටිය නිකන් ඉන්න වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඇලවෙමු. ඊට කලින් හුවක් දුව. එකට හුවක් කියමුද? 1 2 3. හුවක් ඇහෙනවා guys අර පැත්තෙන්. guys ටොක ටොක සද්දයක් ඇහෙනවා. මං හිතන ළඟ ළඟ එනවා. යාළුවට කියනවා. බලමු. තාම පේන්නේ නැහැ ටොක ටොක සද්දයක් ඇහෙනවා. මං හිතන්නේ උන් වෙන්න ඇති වෙන කවුරුත් නෙමෙයි. හරි. එතන පොඩ්ඩ ඇලවිලා එමු. උන් මෙතෙන්ට එන්නේ. හරි බලන්න guys පට්ට මහන්සි. guys අපිට පට්ට මහන්සි ඔයාලා එන්න උඩට. මේ මුන් අති හරිනවා මේ. පට්ට මහන්සි ඔයි. මම කකුලම මොකක් කර වුණා. guys ඒ උනාට කැලේ නම් පට්ට මේ. කැලේ. guys සුපිරි මාරම ලුක් එකක් තියෙන guys. වෙනම ලුක් එකක් තියෙන්නේ පට්ට. දැන් 6ටත් ළඟයි. මේ ටයිම් එක කැලේ හිටියමයි. කලු කුමාර දිස්ත්‍රික්කය වෙදිද? කලු කුමාර අපිට දෙන්නේ නැහැ නේ. රාසික දිස්ත්‍රික්කය දාලා දෙන්න. අර පැත්තෙන් නම් බටහිර වෙන්නේ. දැන් ඉර බහිනවා පැත්ත අර පැත්ත ඉර බහිනවා පේනවද? මේ රාත්‍රී කියන්නේ. ආත්‍රී කියන ඉර බහින එක? ආත්‍රී කියන්නේ නෑ. ඉර බහින එක මංගුලා. කෝ යාලා? ගෝවන්. hi හිතුමතේ අපි මේ වගේ වීඩියෝ ගොඩාක් ඔයාලට අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා හිතුමතේ අපේ YouTube නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න. ඉතින් ඔයාලට ලස්සන වීඩියෝ ගොඩාක් ඉස්සරහට අරගෙන එන්න හිතුමතේ අපි ලෑස්ති. ඉතින් ආරාධනා කරනවා දිගටම අපේ channel එකත් එක්ක එකතුලා ඉන්න. ජැබැද්දියකට මුහුණ දීලා අඩි තියා ගන්න බැරුව දැන් හිමින් පල්ලමට යන ගමන් ඉන්නේ. අරුවර මලක් කඩනවා. අර මෙච්චර මම ඇබැද්දියට හොඳ අරු මේ මූ මලක් කඩනවා. අර මේ අඬුඩාය අම්මේ පොඩිද ඒ වරෙව් බං මාව එක්ක යන්න නෑ අමාරුයි බං. අපි තුන්දෙනාත් පොඩ්ඩක් මහන්සි හරියා. ආය යනවා දැන් නම් ළඟම ඉන්න ඕනේ. අපි බලමු ඉතින්. මේ ඔක්කොම කරුගල වීගෙන එන්නේ දැන් 5:40යි. මේ 5:40යි. ඕන් සද්ද එනවා අර කට්ටියගේ. අහන් ඉන්නවා තුන්දෙනා. මේ තුන්දෙනා ඉන්නවා. පඬිතුක තුන්දෙනා කට ගහගෙන ආවේ විනාඩි අපිට වඩාගෙන කන්දලා තියෙන්නේ. පැය භාගෙන් පැය භාගයකින් එනවා කියපු කට්ටිය මේ ඉන්නවා මේ යාළුවෝ. මේ යාළුවෝ මේ අම්මට ඉතින් මූ වැටිනවා. තුමාලා වෙලා. යාළුවා ගියාම මට අඩි දැන් පුත් එක මෙතෙන්ට ආවේ. උන් දෙනා නවුලක් නැහැ. කවුද බය වුනේ? මම නෙවෙයි උන් දෙන්නේ. මං අර කිව්ව හොල්මන් කේස් එක. මොකද බය වුණා ඉතින්. මේ ගස් වෙල්ල දෙනීම වැස්ස කාලේ නේ බා. මේ පරණ වැස්ස කාලේ දරිත තිබ්බ හැවත්තේ. එහෙම. අපි යන්න. යා. කොහමද යන්නේ? මම එකම නැහැ. කොහොම හරි.
ඔව් දැන් අවු ගයිස් මුන් දැන් මාව එකයි යන්න යන්නේ අපිට නම් බෑ. හරි මචං නිකන් අර කූඹියෝ දෙන්නේ කයිලා අලිය කුස්සනවා වගේ සීන් එකක් තියෙනවා තා මීට 500ක් විතර යන්න තියෙනවා අපිත් ලේසි ගමන නෙමෙයි ආවේ අර ඇලපාරක්ද ගියාවේ අලියෙක් උස්සා යනවා වගේ ගයි. ගියන් අපිත් යනවා අලි පැටියනේ ඊළඟ චැලෙන්ජ් එක අපි ඔයාලට තමයි දෙන්නේ. ඔව් ඈ. මේ දාසල මට චැලෙන්ජ් කරන්න බෑ මේ මට සෙම වැඩි වෙලා තියෙනවා කුල කැඩි ඒකයි ප්‍රශ්නේ නකො මේ මීටර් 500 ඇවිල්ලත් මට හති ඔය වගේ කිලෝමීටර් දෙකක් විතර යන්න තියෙනවා කියන්නේ මාර ප්‍රශ්නයක් වෙන්නේ ඒ අතින් අපි කොච්චර හොඳද මේ? ඔව් ඒ අතින් මේ පුෂ්ටිමත් ළමයි මේ ඇඟ අම්මට සිරි මේ කොල්ලෝ දෙන්න සුපිරි කොල්ලෝ දෙන්නේ හැබැයි අරු ජොලා උට කෙලින්ම කියලා වුණා ඌ තමයි චරිතලුවා ඇත්තටම හොල්මන් වලට බය වෙන්නේ උඹලා දෙන්න දරුවද අරු නෑ ඌ කියන්නේ උඹලා කියලා අපි බය වුන්නේ නෑ. අර ආයෙත් වැටුණා. ගයිස් අපේ මේ ලොකු අයියා අපි සෙට් එකේ ලොකු අයියා තමයි මේ ඉන්නේ ඇඟෙනුයි වයසෙනුයි ඔක්කොගෙම මූ තමයි ලොකු උට තමයි අසාධ්‍ය මේ වෙනකොට අවන්නේ බයි ඕන දෙයකට ඔට්ටු ඉතින් පොර හා තමයි ඉතින් දැන් අපි මෙයාට තෑග්ගක් දෙන්නත් එපා හවස අපි ගානේ ඔයාට අපි රයිස් පාටියක් දෙන්නම් කියලා ඉන්නේ ඉතින් ඇත්තටම දෙනවනේ. ඇත්තටම දෙනවා රයිස් පාටියක් ඉතින් වගේ නෙමෙයි. නෑ මේ සැරේ දෙන ඇත්තටම අඩෝ මරුනේ ඉන්න. තුන් දෙනා එක්කන් ගිහලා ටවුන් එකෙන් හෝටල් එකකින් කන්න අරන් දෙනවා ඈ නැද්ද කියලා ඉතින් කොල්ලවට මොකද කියන්න තියෙන්නේ මේක ගැන කියන්න තියෙන අති විශිෂ්ට ගමන මම කකුලට බෙහෙත් බඳින්න වෙයිද දන්නේ අල්ලන්න බා කකුලට බෙහෙත් බඳින්න වෙයිද දන්නේ ප්‍රශ්නයක් නැහැ ඉතින් මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ඊළඟ පාර ගමනක් යද්දී අනිවාර්යෙන් අපි තුන් දෙනා නැතුව උඹලා තුන් දෙනා මේ වගේ අභියෝගයක් උඹලා තුන් දෙනාට ලැබේවා කියලා තමයි මම ඒකයිනේ ප්‍රාර්ථනා කරන්නේ thank you වතුර කියන්නේ මම එක තැනකින් එහාට තියෙනවා අනිත් තැන දැන් ඔතන වතුර තිබ්බට ආය අතනින් එහාට වතුර නැහැ ඕ මම ගෙස්ලම් කොහොම ආය ටික්කි මතනේ අතන මචං ඒ යන්න පොඩි නා ඔය රෙකි බල මද ඔය මල ඒ මෙමු අල්ලගෙන වෙනදාට ඉතින් අපේ කැමරාව අල්ලගෙන මේ වගේ යන්නේ ඉතින් මේ මම තමයි අයියා තමයි ඉතින් දැන් අයියට කරන්න දෙයක් නැහැ ඉතින් අයියට කෙල වෙලා තියෙන්නේ අයියට කකුලට කෙල වෙලා තියෙන්නේ හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා ගයිස් දැන් නම් අපිට තාමීට 200ක් විතර පාලට තියෙන්නේ තා චූටි දුරයි ඉතින් ගයිස් මම අර මුණුත් වෙන්නවා රාස්සිගේ අවුව වැටේ දමරන්නු කෙහෙරලි වගේ නෙමෙයි රාස්සිගේ අවුව වැටේ දමරන්නු මේ ගස් එයාගේ තියෙන මුල් ගස් වලට අවුව වැටෙනවා බලන්නකෝ රත්තරන් අපූර්වත්වය රාස්සිගේ අවුව වැටිලා ඇත්තටම හරි අපූර්වයි සබහාදහම කියන්නේ හරි අපූර්ව නිමවුමක් මම කකුල පොට්ටක් එන්නේ උනාට මල්ලි අයියෝ වෙලාව 5:47යි 5:47යි 4:00යි අවුලක් නැහැ නේ පැයෙන් වගේ ආව නේද මං කිව්වේ මං යනකොටත් කිව්වේ මේ සබහාදහම කියන්නේ අපූර්ව නිර්මාණකරුවෙක් කියලා සබහාදහම අපූර්ව නිර්මාණකරුවෙක් මම හැමදාම කියන්නේ ඒකයි මල්ලි දැන් බලන්නකෝ අපිට මෙතනින් යන්න බෑ උඩින් යන්න වෙනවා අප නැග්ගලා බැහැලා ඒකට හේතුව මොකක්ද දන්නවද ඒ කොරා හොඳපා බේ මේක තමයි හේතුව මල් සංගయ్యා මෙන්න මෙතන ඉහාට වතුර තියෙනවා මේ මෙතනින් මේ හරිද මේ බේම් බලන්න මේ උල්පත් වල වතුර එන විදිය ඒ උල්පත් වතුර හෙල්ලෙන්නේ නේ ඔව් යකෝ අර උඩට හෙල්ලෙන්නේ උල්පත් වතුර දැන් මේ මෙතනින් ඉහාට වතුර බින්දක් නෑ මේ මෙතනින් ඉහාට වතුර බින්දක් ඇත්තෙම නෑ මේ අර හෙල්ලෙන්නේ උල්පත් වතුර උඩට එනවා බා ඔව් කොහොමද යන්න කමන්න යා මං ඕකයි කියේ සබහාදහම අපූර්ව නිර්මාණකරුවෙක් කියලා අපේ කොරායියත් එක්ක යන්නේ ඉතින් ගයිස් ඔන්න පැයකට ආසන්න කාලයකට පස්සේ අපේ යාළුවෝ තුන් දෙනා අපි ගිහලා හොයාගෙන ගැලෑවෙන් එළියට ගත්තා දැන් අපි ඉඳපු දෙනා එහා පැත්තේ අපි ඇවිල්ලා ඉන්නේ මේ ගයිස් ඔන්න අදද්දි කීපයකට මුණ දීලා මේ වගේ බය වෙන කොල්ලු ටිකත් එක්කන් ගිහලා ආපු රවුම ඔන්න අපි කොහොම ආරුවෙන් මේ පැත්තට ආවා මේ ගයිස් මම විතරම ඉන්නවන්න ඕන කියනවා ඒ ළමයි මේ මූ යනකම් මලා කඩේ වන්ද ඕනිත් එක එනෝක නෙසර කියන්නේ කතාව වෙන්න මේක තමයි බෙල්ලේ වෙල දාගත්ත ගහ කියන්නේ මේක නේ ඕකෙන් ගියලු එක්කෙනෙක් ගෙල්ලිලා මැරිලා මෙතන රැයට තියෙනලු කළු පාට හේවණල්ලක් එහාට මෙහාට යන කතාවක් කියනවා දවල්ට රැයට කොහොමද දන්නේ නැහැ දැන් රැවි කියන්නේ ඕනනම් අපිට බලලා යන්න පුළුවන් ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ ගැන
මොකද්ද හොල්මන ගැන ඔතන තියෙනවනේ මම කවුද බෙල් වල දාගත්තා ආරංචි වලයි දැන් අපි තුන් දෙනා ඉන්නකොට නිකන් අමුතුම සද්ද වුණා අපිට මෙහා පැත්තේ කියලා නම් මෙහා පැත්තේ කියලා ඩාවනේ වැඩ බං උඹලා අද්දහැල් තමයි කෙලව ගත්තේ වැඩ වේ අන් කකුලට බෙහෙත් බඳින්න යනවා අද හවස කකුල හදාගත්තා විතරයි නේද ඔක කකුල දුක හදාගත්තා ඉතින් ගයිස් ඔන්න දැවන්ත අභියෝග ගමනකින් පස්සේ අපේ කොල්ල තුන් දෙනා ඇවිල්ලා ඔන්න රස්තිය අධිකාරියෝ වගේ නෙමෙයි අපේ කොල්ලෝ අයි හොඳ කොල්ලෝ ඉන්නේ හරිද තුන් දෙනාම ඔන්න මේ ඉඳගෙන මහන්සි හරිනවා දැන් අපි මෙහාට පොරොන්දු වුණා වෙට යන්න ඕනද මේ අපි ඔයට එක්ක යන්න යන ගම ගියේ හිටියේ මහන්සේ මෙච්චර ඔය ඔයට ඇඳුම් ගෙනාවද අපි ඇඳුම් තියාගන්න ඔය නෑවේ ඔයාලට තෑගිය පාද ඔයට ඔයද එක්කයි යන්න ඕනේ තෑග්ග ඔයද නෑ නෑ ටැග් ගත්තා ඔයා රෑ පොරොන්දු එක්ක යනවා කියලා පොරොන්දු ඔයාලා මතකද අපි දදුරෝයේ ගිය මේ ඔය නාපු හැටි මතකයි ගයිස් අපි දදුරෝයේ ගැන වීඩියෝ හදන ඒකේ අපි බලන්න අපි නාපු හැටි ඒ වගේ තමයි අද නාන්න යන්නේ එදා නෑවේ ඇඳුම් ඕනේ නෑ ඉතින් යන්න ඔයෙන් කියලා යන් ඔයට යන් එන අවසර රයිස් කන්න යන්න තියෙනවා ළමයිට ඔව් අන්න අපේ වීල් එක තියෙනවා පැත්තකින් නවත්තලා අපි අයිනට දාලා ගියේ මොනවා වුණත් YY 6253 ගැන අපේ ආදරණීය කමල් සංඝයා කලින් HP නම්බරේ HV එකේ කොහෙද නොගියේ නේවා ඔව් අර බෝතය උඩරන්න නැගලි වල ඒ දැන් වතුර ටිකක් දෙනවකෝ වතුර මට ඕනේ අය වැඩිහිටියන්ට සැලකීම මොකද්ද උතුම් ගුණාංගය කියන ඒම් බලන්න කලයක් වගේ බඩකට මේ වගේ වතුර බෝතලයක් ඇති වෙයිද කියන එකයි අපිට දැන් තියෙන ප්‍රශ්නේ ඔයා හැරුණාට බෝතල ඉවරයි ගයිස් තව ටිකයි තියෙන්නේ අපේ මල්ලිලා දෙන්නට දෙන්න ඉතින් වතුර බොන්න අර ඉන්නේ ගොඩක්ම මහන්සි වුණ සංගයෝ දෙන්න අර ඉඳගෙන මේ මහන්සි හරිනවා මේ දෙන්න තමයි ගොඩක් මහන්සි වුණේ නගි ඔක්කොම නගි ගයිස් ඉතින් අන්න අපේ හරක් පැටව ටික අපි නාවන්න එක්කන් ආවා අර ඉන්නේ හරක් පැටව 4 දෙනා ඉතින් හරක් පැටව 4 දෙනා නාවන්න එක්කන් ආවා මෙන්න අපි දෙන්න නාන්න අපිට උඩර වෙලා බලන්න අපි තමයි මේ හරක් බලා ගන්න ගොපල්ලෝ ටික මේ තමයි හරක් 4 දෙනා වහු පැටව 4 දෙනා උන් 4 දෙනා නාවන්න එක්කන් ආවේ මේ ඔකද කැලේ කියලා මහන්සි කියලා නෙට් සඩයි සිද්ධා කිව්වා මුන් දෙනාට බලන් ඉඳලා මහන්සි කිව්වා ඒක තමයි මේ වස්තු 4 දෙනා නාවන්න අපි ආවේ ඉතින් ගයිස් මේ තමයි ඔය රඹකැන් ඔය තමයි මේවට බලා ගන්න පුළුවන් ඒකේ නාන අපේ වස්තු 4 දෙනයි මේ ඔන්න ගයිස් ඉතින් කිව්වා වගේම කැලේ මැද ඒ අභියෝගාත්මක ගමන ඉවර කරාට පස්සේ අපේ සෙට් එක කන්න යවිල්ලා ඉන්නේ කිව්වා ඉතින් රයිස් එක ගන්න දෙනවා කියලා දෙන්න නෙමෙයි අපි සෙට් එක මොකද රයිස් කන්න යවිල්ලා ඉන්නේ මෙන්න අපේ සෙට් එක එහා පැත්තෙන් ශාලි මොල්ලි බේරවල ශාලික එහා පැත්තේ ඕඩරේ දාන ගමන් මෙන්න අපේ ගෑල්ලේ අපේ මල්ලි හරි ඉතින් අපි සෙට් එක ලෑස්ති වෙන්නේ කන්න තමයි ලෑස්ති වෙන්නේ බලමු ඉතින් කොහොමද කන්නේ කියලා ඉතින් ගයිස් ඔන්න කිව්ව විදිහටම අපේ ටැලන්ට් එක බෑග් එකකට පස්සේ සෙට් එක ඇවිල්ලා මෙන්න කිව්ව විදිහට රයිස් කරනවා ඉතින් මේ තමයි හිතමතේ අපි ඉතින් ඔයාලට ආරාධනා කරනවා හිතමතේ වීඩියෝ කාර්යකාරත් එක්ක දිගටම නැඳී ඉන්න මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් හිතමතේ අපි ඔයාලට අරගෙනවා ඉතින් වෙනස් විදිහේ අලුත් වැඩ ඉස්සරහට හිතමතේ අපේ සෙට් එක අපේ ටීම් එක ඔයාලා වෙනුවෙන් අරන් ඉන්න සුදා අපි ඔයාලා ආදරය කරගන්න හිතමතේ